මගේ නිවාසය ජයතිලක නිවාසය. මම මගේ දරුවන්ට පුහුණු කරන්නේ පරාජය කියන අභියෝගයට මුහුණ දෙමින් ජය පරාජය සමසේ විඳ දරා ගැනීමට ශක්තිය සහ ධෛර්යය ලබා දෙනවා. නිවාසාන්තර ක්‍රීඩාවල පිළිබඳව ඔබේ අදහස මොකක්ද? මුලින්ම කියන්න තියෙන්නේ මම මේ ඉස්කෝලේට ආදරෙයි. මේක මගේ ඉස්කෝලේ, මම ඉගෙන ගත්ත ඉස්කෝලේ, මගේ ගමේ ඉස්කෝලේ, මගේ දරුවෝ ඉගෙන ගත්ත ඉස්කෝලේ, දරුවන්ගේ දරුවොත් මේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ. එතකොට මගේ නිවාසය හරිස්චන්ද්‍ර, මගේ දරුවෝ ගොඩක් දෙනෙක්, දරුවෝ දෙන්නත් හරිස්චන්ද්‍ර, දරුවන්ගේ දරුවොත් හරිස්චන්ද්‍ර. ඉතින් මම මේ දැන් ඉන්නේ හරිස්චන්ද්‍ර නිවාසය තුල. එතකොට මේ ක්‍රීඩා උත්සවය තුළින් අපි ඇත්තටම ගුරුවරයෙක් විදිහට, හිටපු ගුරුවරයෙක් විදිහට මම බලාපොරොත්තු වෙනවා දරුවන්ගේ සහයෝගීතාවය, එකමුතුකම, ගුරු සිසු සම්බන්ධතාවය, ඊළඟ ළමෙක් ඉලක්කගත දෙයක් කෙරෙහි එක අරමුණකට ඇවිලා එකා වගේ වැඩ කිරීම, ඒ වගේම ජය පරාජය කියන දෙක බාර ගැනීම, ඊළඟට විනය, මේ සියල්ලම ක්‍රීඩාව තුළින් ගොඩනංවනවා. ඒක ගොඩාක් මේ ළමයි ඉන්න හැටි, මේ ළමයින්ගේ කැපවීම, මේ ළමයින්ගේ දක්ෂතාවය, මේ සියල්ල අගයන එකක් තමයි මේ ක්‍රීඩා උත්සවය. ඇත්තටම අවංකවම කිව්වොත් හරිම සතුටුයි. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය බොහෝම උනන්දුවෙන් තාමත්ම කැපවීමෙන් එළි වෙනකන් ඉදි මරාගෙන මේ කරන දේ දැක්කම හරිම සතුටුයි. අයිබෝන් අපි මම හරිස්චන්ද්‍ර නිවාසයෙන් මේ තමයි අපේ නිවාසය. මෙහෙවීම වශයෙන් මම තමයි මෙහි නායකත්වය දරන්නේ. ඒ වුණාට අපේ ටීම් එකක් මේ ඉන්නවා ටීචර්ස්ලා. ඒ හැමෝම අපිට සෑහෙන උදව් කරනවා. අපි වැඩ බෙදාගෙන කරනවා. දැන් මේ වෙනකොට අපේ අවසාන අධීරය යන්නේ ළමයිනුයි ටීචර්ස්ලායි හැමෝම එකතු වෙලා බැච් හදනවා, නිවාසය හදනවා. ඒ වගේ මාච් එකට පුරුදු වෙනවා. අපි සෑම දෙයක්ම දැන් සංවිධානාත්මකව කරගෙන යනවා. ඒ වගේම අවසන් හෙට දිනේ අපිට තියෙනවා මේ ක්‍රීඩා උළෙල. ඒකේ අපි සැලසුම් සහගතව ඉතිරි තරඟ ටිකක් දිනන්නයි දැන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේක ජයග්‍රහණය මේ වසරේ අපේ තමයි. අපිට තව බොහොම සුළු ප්‍රමාණයයි ජයග්‍රහණය කරන්න තියෙන්නේ. ඉතින් අනිත් නිවාසවලටත් මම සුබ පතන ගමන්ම හැමෝටම ආරාධනා කරනවා මේ නිවාසාන්තර මම ක්‍රීඩා තරඟාවලි උළෙල බලන්න එන්න කියලා. ඉතිහාසයේ වෙනසක් සිදු කරන්න මම හිතන්නේ ධර්මපාල නිවාසයේ දැන් හැකියාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ වසර ගණනාවකට පසුව ධර්මපාල නිවාසයේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රථම ස්ථානයට මේවට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒක ඓතිහාසික අවස්ථාවක්. ඉතින් හෙට දවසේ පැවැත්වෙන තරගත් අනිකුත් අංගත් එකතු කරගෙන අපි බලාපොරොත්තු වෙනවා එම ස්ථානය සනාථ කරගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් ධර්මපාල නිවාසයට ලබා දෙන්න. ඉතින් ධර්මපාල නිවාසයේ ආදි ශිෂ්‍ය ඒ වගේම අපේ නිවාසයේ දැන් ඉන්න සියලුම දරුදරියන්ගේ දෙමව්පියන්ගේ සහයෝගය අපි උපරිම බලාපොරොත්තු වෙන අද දවසේත් හෙට දවසේත් මේ කාර්යය කරගෙන යන්න. ධර්මපාල නිවාසයට ජය වේවා. 2026 කුරුවිට මධ්‍ය විද්‍යාලය නිවාසාන්තර ක්‍රීඩාවල මේ පාර අපි නියෝජනය කරන්නේ අන්නංගර නිවාසයේ. ඒකට මම හිතනවා අපේ මෙතන දරුවෝ ගොඩක් වැඩ කරනවා. ඒ වගේම අපේ ගුරු බෞද්ධින් ඉන්නවා. අපි ඔක්කොම එක වගේ කණ්ඩායමකින් වැඩ කරනවා. අපි හිතනවා අපිට ලොකු තරගයක් දෙන්න පුළුවන් වෙලා අපේ ජයග්‍රහණය ගන්න පුළුවන් වෙයි කියලා කන්නංගර නිවාසයට අපි බලමු. කන්නංගර නිවාසයට ජය.